සුබ දවසක් කියලා බොහොම ආදරයෙන් පිළිගන්නවා මගේ channel එක පැත්තට ආපු ඔයාව. ඉතින් අදත් මම රසම රෙසිපි එකක් අරන් ආවා. අද හදන්නේ තක්කඩි. තක්කඩි හදන්න ගොඩාක් දේවල් ඕන වෙන්නේ නැහැ. බොහොම පොඩි අමුද්‍රව්‍ය ටිකක් තමයි ඕන වෙන්නේ. මම අරගන්නවා පාන් පිටි කෝප්ප 1.5 විතර. මේක සාමාන්‍යයෙන් දෙන්නෙකුට විතර ඇති සාමාන්‍ය ප්‍රමාණයට ගන්න. එහෙම නැත්නම් පාන් පිටි කෝප්ප 1.5ක් වගේ අරගත්තොත් දෙන්නෙකුට හොඳටම ප්‍රමාණවත් වෙනවා. ඊට පස්සේ මම එකතු කරගන්නවා ලුණු. ලුණු කුඩු ටිකකුත් ඔයා එකතු කරගන්න. රස අනුව මේ දේවල් ඔයාට එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව මම මෙතනදී ලෑස්ති කරගෙන තියෙනවා බීලුණු, ඒ වගේම තක්කාලි පුංචි කෑල්ලක්, ඊට පස්සේ කරපිංචා, සුදු ලුණු, ඒ වගේම අමු මිරිස්. මම මේවෙන් ඔක්කොම එකතු කරගන්නේ නෑ. මේ පිටිවලට එකතු කරගන්නේ අමු මිරිස් බොහොම පොඩි ප්‍රමාණයක් වගේම ලුණු වලිනුත් බොහොම පොඩි ප්‍රමාණයක්. මේ දේවල් වලට වැඩි කරගන්නත් පුළුවන්. මේවා ටික පිටි ටිකට දැම්මේ නැහැ කියලා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අර චුට්ටක් රස කරගන්න තමයි මේ ටික මං කරේ. හැබැයි වාට මේ වෙලාවේදී කරපිංච ටිකක් බොහොම පුංචිවට කපලා වුණත් එකතු කරගන්න පුළුවන්. දැන් ඉතින් අපිට තියෙන්නේ මේ මිශ්‍රණයට වතුර බොහොම පොඩ එකතු කරගෙන රොටි හදන පදමට අනා ගන්න තමයි තියෙන්නේ. මේක ඉතින් වරදින එහෙම ප්‍රශ්නයක් නැහැ. සාමාන්‍යයෙන් අපි එදිනදා හදන පොල් රොටියේ පදම තිබුණා නම් හොඳටම ප්‍රමාණවත් වෙනවා. වතුර ගොඩාක් වැඩි කරගන්න එපා. බැරි වෙලා හරි වතුර ටිකක් වැඩි වගේ තේරුණොත් ඔයාට කිසිම ප්‍රශ්නයක් නැහැ. තව පාන් පිටි චුට්ටක් එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට මෙන්න මේ පදම එනකන් අනා ගන්න තමයි තියෙන්නේ. මේ බලන්නකෝ සාමාන්‍යයෙන් අපි හදන පොල් රොටියේ පදමම තමයි මේකේ තියෙන්නේ. ඊට පස්සේ ඒක මම පැත්තකින් තියලා පරිප්පු ටිකක් හදාගන්න තමයි ලෑස්ති කරගන්න හදන්නේ මේ. පරිප්පු චුට්ටක් අරගෙන මේක සාමාන්‍යයෙන් අපි වෙනදා ගන්න ප්‍රමාණයට ගොඩාක් පරිප්පු ගන්න අවශ්‍ය නැහැ. පරිප්පු මිටක් වගේ අරගෙන තියෙනවා මම මෙතනදී. ඊට පස්සේ සාමාන්‍යයෙන් අපි පරිප්පු වෙන විදිහ දන්නවා ඔයාලා. ඊට අමතරව මම පුංචි තක්කාලි කෑල්ලක් එකතු කරගන්නවා. ලුණු, කරපිංචා ඒවා සාමාන්‍ය විදිහට අමු මිරිස් මේ දේවල් එකතු කරගන්න පුළුවන්. තව ඔයාට කුරුඳු ඒ වගේම රම්පේ උනත් එකතු කරගන්න පුළුවන්. හැබැයි මේ දේවල් හදලා ඉවර වෙලා අයින් කරගන්නවා නම් තමයි වැඩි හොඳ. ඊට පස්සේ පුරුදු විදිහටම කහ කුඩු ටිකක්, 3-5 කුඩු බොහොම පොඩ්ඩක්. ඊට පස්සේ මිරිස් කුඩු ටිකක් එකතු කරලා රස අනුව ලුණුත් එකතු කරගෙන අපි අවශ්‍ය ප්‍රමාණයට වතුර එකතු කරලා අවශ්‍ය ප්‍රමාණයට කිව්වට මෙතනදී සාමාන්‍ය ප්‍රමාණයට වතුර එකතු කරගන්න ඕනේ. මේ ඒ කරලා ඔයාට මේක වහලා සාමාන්‍යයෙන් පරිප්පු එකක් හදන විදිහට හදාගන්න තමයි තියෙන්නේ. හැබැයි ගොඩාක්ම පරිප්පු ටික බෙරි වෙලා යනකම්ම තඹ ගන්නේ නැහැ. පරිප්පු ටික වතුරෙන් තඹ ගන්න ඕනේ 100ට 70ක් වගේ ප්‍රමාණයකට තඹ ගත්තාම ඇති. මම මේ වෙලාවේ මෙච්චර ප්‍රමාණයක් වගේ තමයි වතුර එකතු කරගත්තේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට මම සාමාන්‍ය විදිහට පරිප්පු ටික උයා ගන්නවා. ඒ අතරදී මං ආපහු පිඟානක් එහෙම අරගෙන මේ ලෑස්ති වෙන්නේ අපේ අනාගත්තු පිටි මෝලියට. පිටි මෝලුවේ අරගෙන පුංචි බෝල ටිකක් හදාගන්න තමයි මේ යන්නේ. මෙන්න මේ විදිහට පොඩක් අතින් හදාගන්න බෝලයක් විදිහට. ඊට පස්සේ මැද්දෙන් මෙන්න මෙහෙම චුට්ටක් ප්‍රෙස් කරගන්න. චුට්ටක් මෙන්න මේ විදිහට පැතලි කරගන්න. ගොඩාක් නෙවෙයි. මෙන්න මේ විදිහට පැතලි කරගෙන අපි පිඟානකට මේ ටික තියාගන්නවා. එතකොට අපිට ලේසි. මෙන්න මේ විදිහට රෝල් කරගත්තා. ඊට පස්සේ අතින් චුට්ටක් ප්‍රෙස් කරන්න තමයි තියෙන්නේ. මේ විදිහට සේරම පිටි බෝල ටික එහෙම නැත්නම් අපේ තක්කඩි බෝල ටික හදාගන්න තමයි තියෙන්නේ. මේ වෙලාවේදී ඔයාලට කියන්න ඕනේ පරිප්පු වෙනුවට ඔයාට චිකන් කරි එකක් මේ ඕනෙම මේ
සාමාන්‍යයෙන් ඕනෙම කරියක් කිව්වට හැම කරියක්ම මේකට හරියන්නේ නැහැ. පාන් පිටි හැම එකත් එක්කම කන්න බැහැනේ. ඒතර අපිට මේකට හරියනවා පරිප්පු එහෙම නැත්නම් චිකන් කරියක් වගේ දෙයක් හොඳටම ගැලපෙනවා. බෝල ටික ඔක්කොම හදාගෙන 70ක් විතර තැම්බිච්ච පරිප්පු එකට මේ බෝල ටික දාගන්න තමයි තියෙන්නේ. මෙතනදී කියන්න ඕනේ එකපාර මේ ටික පරිප්පු හොද්දට හලා ගන්න වගේ යන්න එපා. එහෙම වුණොත් එකින් එක ඇලවෙනවා. ඊට පස්සේ කරදරයි අපිට. ඒ හින්දා මෙන්න මේ විදිහට පොඩ්ඩක් අතුරගෙන හැන්දකින් පොඩ්ඩක් ඒට මෙට කලවම් කරගත්තාම අපිට ඉතුරු ටික ආපහු ඒක උඩින් දාගන්න පුළුවන්. මෙන්න මේ වගේ. එතකොට බෝල එකින් එක ඇලෙන ප්‍රශ්නේට විසඳුමක් ඒක. මෙන්න මේ විදිහට සේරම පාන් පිටි ගුලි ටික දාලා ආපහු මේක අපි වහලා තියෙනවා. විනාඩි 6ක් 7ක් විතර යනකොට මේ පාන් පිටි බෝල ටික හොඳටම තැම්බෙනවා. ඔයාට ඒක පොඩ්ඩක් බලන්න පුළුවන් කාලා. ඊට පස්සේ මම මේ වෙලාවේදී එකතු කරගන්න යන්නේ පොල් කිරි. මම බලන සෑහෙන දුරට මේ ටික තැම්බිලා තියෙන්නේ. පරිප්පු වල තිබිච්ච වතුර ටිකත් හොඳටම හිඳිලායි මේ වෙලාවේ තියෙන්නේ. මම දැන් උක්කු මිටි කිරි කෝප්ප කාලක් විතර කොප්ප භාගයක් විතර එකතු කරගත්තා. මේකෙන් සාමාන්‍ය ප්‍රමාණයට හරි තැම්බිලා නැහැ කියලා හිතෙන පාන් පිටි ටික හොඳට තැම්බෙනවා. අමු ගතියක් නැති වෙන්න හදාගත්තා නම් හරි. ඔයාලට මේ පරිප්පු ටික සැරට එහෙම නැත්නම් පොඩක් ටෙම්පරාදුවක් දාලා වගේ හදාගන්න පුළුවන්. මම මේ කරන්න යන්නේ මේ වැඩේ. එනම් පෑන් එකක් ලිපේ තියලා පොල් තෙල් එකතු කරගන්නවා. මේ සැඳි 3-4ක්. සාමාන්‍යයෙන් අපි පරිප්පු එකක් ටෙම්පරාදු කරන විදිහටම මේ තක්කඩියක අපිට ටෙම්පරාදු කරගන්න පුළුවන්. හැබැයි ඔයා හදන්නේ චිකන් හරි මොනවා හරි මස් වර්ගයක් එක්ක නම් මේ තක්කඩියක නැවත වරක් ආපහු ටෙම්පරාදු කර ඉන්න දෙයක් නැහැ. ඔයාට තියෙන්නේ සාමාන්‍යයෙන් අපි තෙල් දාලා හදාගන්න විදිහට චිකන් එක හදාගෙන චිකන් ටික බාගෙට ටිකක් තැම්බෙනකොට පාන් පිටි ටික එකතු කරලා ඊට පස්සේ මිටි කිරි චුට්ටක් දාලා ලිපෙන් බා ගන්න විතරයි. එහෙම වුණාම ආපහු ටෙම්පරාදු කර ඉන්න අවශ්‍ය නැහැ. හැබැයි එතකොට පොඩ්ඩක් සැරට තමයි අපිට හදාගන්න වෙන්නේ. හැබැයි එහෙමත් ගොඩාක් රසයි. දැන් මම මේ කරන්නේ කිරට හදපු පරිප්පු එකට ලුණු ටිකක් ලුණු මිරිස් තක්කාලි රම්පේ කරපිංචා ඒ වගේම කෑලි මිරිස් එකතු කරලා මේ ටෙම්පරාදු අපේ පරිප්පු එක උඩින් දාගෙන හොඳට මේ ටික කලවම් කරගන්න එක. ඇත්තටම මේක හදිස්සි වෙලාවට කන්න ගොඩාක් ලේසි වගේම රස රෙසිපි එකක්. ඔය ගොඩක් අපි මුස්ලිම් ගෙවල් වල මේ වගේ දේවල් හදනවා දන්නවා. එතකොට අබ ටිකක් එහෙම දාලා මේ ටෙම්පරාදු හදාගන්න පුළුවන් නම් ගොඩාක් සුවඳට රසට මේ පරිප්පු එක හදාගන්න පුළුවන්. ඉතින් මතක් කරන්න ඕනේ ඕනම කෑමක් රසට හදාගන්න 3-5 රෙසිපි එකක් මම ඔයාලට කියලා දීලා තියෙනවා. ඒකත් බලන්න කියලා මම ඔයාගෙන් ඉල්ලනවා. මම ඩිස්ක්‍රිප්ෂන් එකේ ඒකට අදාළ ලින්ක් එකත් ඔයාට දාලා තියෙනවා. ඉතින් අවශ්‍ය ප්‍රමාණයට ලුණු ටිකක් එකතු කරලා රස බලන්න තමයි ඔයාට තියෙන්නේ. ඉතින් මම ඔයාගෙන් අදත් ආදරෙන් මතක් කරනවා මගේ channel එක තාම subscribe කරලා නැත්නම් ඔයා බලන්නේ subscribe කරලා මාත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඒත් එක්කම තමයි කමෙන්ට් එකක් දාන්න, ලයික් එකක් දාන්නත් අමතක කරන්න එපා. මේ බලන්නකෝ. අතරම මේක ලේසියෙන් රසට හදාගන්න පුළුවන් සිම්පල් කෑමක්. ඉතින් ඔයත් හදලා රස කොහොමද කියලා මට කියන්න. එහෙනම් අදත් මගේ කට හදාගෙන හිටපු ඔයාට ගොඩාක් ස්තුතියි. ගිහින් එන්නම්.